හායි ඔන්න ඉතින් අපි ආවා නිව්සීලන්ත වල තියෙන සුපර් මාකට් එකකට. මේකේ නම පැක්ටන්සේ. ඉතින් මේ බලන්නකෝ මේ වගේ තියෙන මිල ගණන්, ඒ වගේම පළතුරු, එළවලු ඒවා හරිම ලස්සනට පැක් කරලා තියෙනවා. මේ තියෙන්නේ කිවි. ඇත්තටම ලංකාවේ නම් අපිට හොයාගන්නත් නැහැ ඉතින්. මේ කිවි එක ඇතුළ රතු පාටයි. මේ බලන්න කිවි වල ගණන් කිලෝ 2.99යිලු. එතකොට මේ ලයින් එකේ අපිට තියෙන්නේ එක එළවලු වර්ග. මේ තියෙන්නේ අපේ ලංකාවේ ලුණු කොළ. මේවා ටිකක් හැබැයි ලොකුයි වගේ නේද? බෝංචි ඕනි නම් අපිට පැකට් කරපුවක් තියෙනවා. කිලෝ විදිහට ගන්නත් පුළුවන්. මෙන්න තියෙනවා වට්ටක්කා. මමත් ගත්ත වට්ටක්කා කෑල්ලක්. මොකද කිව්වොත් මේ වට්ටක්කා හරිම රසයි. මේ බලන්නකෝ ඉතින් වට්ටක්කා වල ගණන් 2.99යිලු. කිලෝ එකක්. ඔයා දන්නවද මෙහි වැඩක්? මේ බලන්න මේ තියෙන්නේ බටු. කවුරුත් දන්නවනේ ඉතින්. ඒ වුණාට මේ බලන්නකෝ ගණන් 3.99 කිලෝ එක නෙමෙයි. නෑ මේ එක ගෙඩියක්. එක ගෙඩියක් 3.99යිලු. කොහොමද ඉතින් කියන්නකෝ නිව්සීලන්ත ඇවිල්ලා බටු කන්නේ? මේ සිලයි. ඒක නම් ගොඩක්ම ගුණදායී දෙයක්. බ්‍රොකොලි තියෙනවා. කැරට්ස්. ඇත්තටම මේවා නම් ඉතින් ෆ්‍රෙෂ්. තවත් ඉතින් ඔය එක වර්ග ඒවා තියෙනවා. අන්න අර චිලර් එකේ තියෙනවා ෆ්‍රෙෂ් බෙරීස් තියෙනවා, ග්‍රේප්ස් තියෙනවා. අරකේ චිලර් එකේ තියෙන්නේ මේ ෆෘට්ස් තියෙනවා ස්ලයිසස්. ඩ්‍රැගන් ෆෘට්ස්. ඒ වගේම මේ ලයින් එකෙත් අපිට එළවලු තියෙනවා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. බලන්න මේවා සෙක්ෂන් කරලා තියෙන විදිහ. මෙතන fruit and vegetables තියෙද්දි එහා පැත්ත ලයින් එක තියෙනවා butchery section එක. ඒ වගේම ඈතට පේනවා ඇතිනේ කිවි තියෙන්නේ වෙනම ලයින් එක. ඒත් මං ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවා කිවි. ඒක රතු පාටයි ඇතුළ. ඒත් මේක මොනවාද? කිවි green. මේක නම් හරි මම මේක try කරලා තියෙනවා. මේක ඇතුළ මම හිතන්නේ මේක ටිකක් ඇඹුල්. මේක තමයි කිවි golden එක. මේක ඇතුළ ඇත්තටම golden color එකක් තියෙන්නේ. හරිම රසයි. අපල් වර්ග. එතකොට අපි මේ පැත්තේ ලයින් එක බැලුවොත් මෙන්න තියෙනවා තක්කාලි. එක විදිහේ තක්කාලි. චෙරි ටොමැටෝ කියන්නේ ඒවා මෙහි තියෙන්නේ බොක්ස් වල. ඒතර මේක තක්කාලි බෑග් තියෙනවා. එක බෑග් එකක් අපිට 4.99ට ගන්නත් පුළුවන්. නැත්තම් කිලෝ විදියට ගන්නත් පුළුවන්. කියන්නේ අගට පෙර. එතකොට මේ දැක්කනවල මේ අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ තියෙන අපේ ඇපල් ලයින් එක. එක වර්ගයේ ඇපල් තියෙනවා. මෙන්න තියෙන ඇපල් ජාස්. මම හරිම ආසයි ඒකට. ඒක තමයි ඇපල් ජාස් එක හරිම ක්‍රිස්පි. අර තියෙන්නේ ඇපල් රොයල් ගාලා. රතු පාට අන්න එක්කෙනෙක් ගන්නෙ. ඒ වගේ ඉතින් තව පළතුරු වර්ග තියෙනවා. මෙතනක් තියෙනවා. ඉතින් මේ බලන්න මේවා එක දවසක් මම මෙතනින් ගත්ත. ඇත්තටම මගේ හස්බන්ඩ් ගත්ත මෙතනින් එකක්. අනේ ගෙදර ගිහිල්ලා බලද්දී හැබැයි සවුත් වෙලා තිබුණා. මේ තියෙන එක සලාඩ් වර්ග. ඒවා හරිම ෆ්‍රෙෂ්. මෂ්රූම්ස් තියෙනවා. අන්න ඒ අතරේ අර ඉන්න අපේ ලංකාවේ අයියා කෙනෙක් මෙහි වැඩ කරන. ඒ අතරේ මගේ හස්බන්ඩ් එයාව හම්බ වෙලා.
නලුණු තියෙනවා. බලන්න බුචරි සෙක්ෂන් එකේ ඒක මස් වර්ග පැක් කරලා තියෙනවා. ඉතින් මේක ලොකු ඒරියා එකක්. මේ පැක් ඇන් සේව් එක. මම තවත් කොටසක් ආයි පස්සේ අරන් එන්නම්කෝ.